BIMT කැම්පසයේ නවතම ව්‍යාපෘතිය ලෙස පළාත් 9හි දිස්ත්‍රික්ක 25ම කේන්ද්‍ර වන ආකාරයෙන් පැළ සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්. ඔහු එහිදී කියා සිටියේ මෙම ව්‍යාපෘතිය මෙරට පරිසර පද්ධතියට ඉතා වැදගත් ව්‍යාපෘතියක් බවයි. මම සියලුම දෙනාට කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ පැල ලක්ෂ්‍ය කොස් සහ පොල් අපි මේ ව්‍යාපෘතිය BIMT campus through අපි මේක දිස්ත්‍රික්ක 26ම provinces නාමෙම ව්‍යාපෘතිය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම සියලුම දෙනාට ආරාධනා කරනවා අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න කියලා මෙම අත්‍යවශ්‍ය ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න කියලා. බොහොමත්ම ස්තුතියි. ඔබ කතාවේදී කියනවා මගේ රට වෙනුවෙන් එන්න කියලා සියලු දෙනාට. කොහොමද මේක දැනෙන්නේ මේ වගේ අවස්ථාවකට සහභාගී වෙන්න ලැබෙන්නේ? බොහොමත්ම සන්තෝෂයි. මම හිතන්නේ මම BIMT කැම්පස් එකට ස්තුතිවන්ත වෙන්න ඕනේ වගේම මන්දිම පරිසර අධිකාරියට. මෙවැනි ව්‍යාපෘතියක් පටන් ගන්න ඒ වගේම ඉනිෂিয়েට් කරන්න BIMT කැම්පස් එක සූදානම්ෙන් හිටපු ගැන මොකද මෙවැනි මේ වගේ දේවල් පෞද්ගලික අංශයේ සභාපතිතුමා කිව්වා වගේ වැඩි කෙරෙන්නේ නැහැ. නමුත් අපි අපේ රටට ආදරයක් තියෙනවා නම් අපේ රටේ ස්වභාව ධර්මය ගැන අපි සැලකිය යුතු වෙන්න ඕනේ. අපි බලා ගන්න ඕනේ අපිට අපි ජනතාව හැටියට අපිට කරන්න පුළුවන් උපරිම දේ. ඒ වගේම බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්ස්ලා හැටියට අපි ලංකාවේ කරන්න පුළුවන් උපරිම දේ එන්වයරන්මන්ට් එක වෙනුවෙන් සහ රට වෙනුවෙන් අපි හැමදෙස්සෙම කරන්න ඕනේ. ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා YouTube නාලිකාවේ ඔබේ දැන්වීමත් ප්‍රචාරය කරගන්න දැන්ම කතා කරන්න 0.7 26 773 77